a perfect smile. Perfect body with a perfect smile. ඔන්න අදත් පිකේ බයිනර් ලැබ් චැනල් එක වෙත ඕගොල්ලොන්ගේ සාදරයෙන් පිළිගන්නවා. අපි අද බලමු කොහොමද හරියටම අන්ඩර් 9 බොට් කෙනෙක්ගෙන් එන්ට්‍රියක් ගන්න කියලා. මේක තමයි මම ට්‍රේඩ් කරන විදිහ. ඉතින් මම ට්‍රේඩ් කරන විදිහ තමයි ඔයගොල්ලන්ට මම පෙන්වන්න යන්නේ. අපි බලමු කොහොමද මම හරියටම එන්ට්‍රියක් ගන්න කියලා. මුලින් අපි අන්ඩර් 9 බොට් කෙනෙක්ට ගැලපෙන්න හොඳ මාකට් එකක් සිලෙක්ට් කරගමු. බලමු අපි හොඳ මාකට් එකක් තියනවාද කියලා. හරි මට වෝටලිට 75 වන්නස් ඉන්ඩෙක්ස් එකේ කන්ඩිෂන් පෙන්නනවා. අපි ටික් 200 දාගෙන බලමු. මේකේ ඩිජිට් 9 තව ටිකක් අඩු වෙන්න ඕනේ. අපි මාකට් එක සිලෙක්ට් කරගමු. මේකේ එන්ට්‍රිය දෙයි. ස්ටේක් එක 10 කියල දාගන්නවා. විනිස්ටේක් 10 ස්පෙක්ටඩ් පොෆිට් එකට ඩොලර් 30ක් වගේ මම දානවා. ස්ටොප් ලොස් එක අපි දාමු ඩොලර් 35ක් කියලා අපි දාමු. හරි දැන් අපි රන් කරගමු. අපි ආයි chart එක ඕපන් කරලා බලමු දැන් කන්ඩිෂන් මොනවද වෙලා තියෙන්නේ කියලා. ඉතින් මේ සයිට් එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ අපි දැන් බොට්ගේ මාකට් එක සිලෙක්ට් කරා කියමුකෝ. බලන් ඉන්න මාකට් එක සිලෙක්ට් කරා කියමුකෝ. ඒ මාකට් එකේ යනම පෙන්වන්නේ නැහැ. හැබැයි ඩිජිට් වැඩ කරනවා. වෙනදී ඔයගොල්ලෝ ඩිජිට් වැඩ කරනවා. මේ මාකට් එකේ මූවමන්ට් එක යන්නේ නැහැ. ඩිජිට් වැඩ කරනවා හැබැයි. ඉතින් ඒ බග්යත් ඉක්මනට ෆික්ස් කරනවා. ෆික්ස් කළා සයිට් එක ඉක්මනට ඔයගොල්ලන්ට රිලීස් කරනවා. ඉතින් ලෝවස් ඩිජිට් එක 9 තියෙන්නේ. අපි මේක පර්සන්ටේජ් එක පොඩි හරි ගානකින් හරි වැඩි වුණොත් මම බොට් ස්ටොප් කරගන්නවා. බලමු 8.4 තියෙන්නේ. හරි 8.5 වුණා මම බොට් ස්ටොප් කරගන්නවා. ඔන්න දැනට ඩොලර් 8.06ක ප්‍රොෆිට් එකක් අපි අරගත්තා. අපි තව මාකට් එකක් බලමු. පේනවා ඇති ඒක වැඩි වුණා 8.5 වුණා. ඉතින් අපි තව මාකට් එකක් බලමු. හරි මට ආයි 71s ඉන්ඩෙක්ස් එකේම මට එන්ට්‍රියක් පෙන්නනවා. අපි මේක ටික් 200 දාගෙන බලමු. හරි අපි මේක රන් කරගමු. 75s ඉන්ඩෙක්ස් එකේ හරි මම බොට් ස්ටොප් කරගන්නවා. අපි ආයි chart එකට ගිහින් බලමු. පේනවා ඇති කන්ඩිෂන් වෙනස් වෙලා තියෙනවා. අපි වෙන මාකට් එක සිලෙක්ට් කරගමු දැන්.
අපි ආයි 75 ඉන්ඩෙක්ස් එකටම යමු. ඒකේ හොඳ එන්ට්‍රි ටිකක් පෙන්නනවා. මේකේ 9 තව ටිකක් අඩු වුණා නම් හරි. අපි ටික 200ක් දාගෙන වල හරි මම බලන් හිටියේ මේ 9ට රෙඩ් සර්කල් එක එනකම් පේන ඇති පර්සන්ටේජ් එක අඩු වුණා 8.9 වුණා. අපිට අග්ගාලා බොට් රන් කරගමු. අපි ආයි විකි chart එක ඕපන් කරගෙන ඉමු ලවි chart එකට. හරි පේනවා ඇති මෙතන මේ තව අඩු වෙලා තියෙනවා 8.8 වෙලා තියෙනවා. ඉතින් අපි රන් කරේ 8.9 තියෙද්දි පර්සන්ටේජ් එක ඒ තවත් හොඳයි. ඔගොල්ලෝ වන්නිස් මාකට් වල රන් කරද්දි පොඩ්ඩක් පරිස්සම් වෙන්න. ටක් ගාලා කන්ඩිෂන් වෙනස් වෙනවා. එක මාකට් එකේ රන් කරන්න එපා. ඔයා බලන් ඉඳලා එක එක මාකට් වල රන් කරන්න කන්ඩිෂන් සෙට් වුණාම අපි බලමු. වන්නිස් ඉන්ඩෙක්ස් එකේ ආයි අපිට එන්ට්‍රියක් දෙයි වගේ. අපි බලමු 8.4යි. මේක තව පොඩ්ඩක් අඩු වුණොත් මම එන්ට්‍රියක් ගන්නවා. හරි 8.3 වුණා. අපි එන්ට්‍රිය ගමු. හරි මේ මාකට් එකේ කන්ඩිෂන් වෙනස් වුණා. මම මේක ඩොලර් 30 උණ ගාම නවත්තනවා. තව එක කොන්ට්‍රැක්ට් එකක් අපි රන් කරමු. හරි අපි බොට් ස්ටොප් කරගමු. ඔන්න ඉතින් අපි under 9 බොට් කෙනෙක්ගෙන් ඩොලර් 36.37ක් අපි ප්‍රොෆිට් කරගත්තා. මේ වීඩියෝ එකෙන් ඔයාලට ප්‍රයෝජනයක් ලැබුණා නම් ලයික් එකක් දාන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකෙන් අපි හමු වෙමු.